guys, welcome to my YouTube channel. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ මම තෙමෝ එකෙන් ඕඩර් එකක් දැම්මා. ඒක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. මේක නම් මම දැන් 5-6 පාරක්ම මම මේක බලවල තමයි හිටියේ. මොකද තරම් මම ආසාවෙන් හිටියා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේක වීඩියෝ එකක් කරලා ෂෙයා කරගන්න. ඇත්තටම මේක තමයි මම මේ ඕඩරේ වැඩිපුරම බලාගෙන හිටියේ මේ දෙක මේක එනකන්. මම ගොඩක් ආසාවෙන් හිටියේ මේක දාන්න. හැබැයි මං හිතුව තරම් ක්වොලිටි නැහැ. මං හිතන්නේ මට මේක දාන්න පුළුවන් වෙයි කියලා. ඒකට ඒක ලස්සනයි. ඒක කලයකටත් මං හරිම ආසයි. මං ආයෙ ඕඩර් කරා මේ ස්ප්‍රන් එකක්. ඒක මේ ඉතින් මට වැඩි වමනා වෙන්නේ නැහැ. ඒ වුණාට මං හරි ආසයි ඒකට. මං ගොඩක් දවස් ඉඳලා ආසාවෙන් හිටියා මෙහෙම ස්ප්‍රන් එකක් ගන්න. මොකද කිචන් එකට යන පොඩි වෙලාවල් වලට උනත් දාගන්න ඉතින් හොඳයිනේ අපිට. ඒ හින්දා මම ආයෙ ඕඩර් කරා මෙන්න මේ බෝ එක. ඒක ලස්සනයි. ෆ්‍රොක් එකක් වගේ ඇඳලා ඒක ගහන්න ඇත්තටම ලස්සනයි ඒක. තව තමයි මේකත් මම හිතුව තරම් නම් ලොකු නෑ. මම හිතන්නේ ලොකු ඇති කියලා. චෝටි කන බෝ කියන්නේ. දෙකක් තියෙනවා. මම වීඩියෝ කරන වේගය වැඩිද දන්නේ නැහැ. මේක මම කරන පළවෙනි වීඩියෝ එක. අඩපාඩු ඇති ඒවා මට කමෙන්ට් කරන්න. මම ඒකට ඒවා හදා ගන්නම්. ආයෙ මම නේල් සෙට් දෙකක් මම ඕඩර් කරා. මේ එකක් ඒක ලස්සනට යාලා බොක්ස් එකේ දාලා තියෙනවා. මේකේ නේල්ස් 94ක් තියෙනවා. අනිත් එක තමයි මේක. මේකටත් එච්චර ගාණක් ගියේ මේ 190ක් කොහෙද ගියේ. ඒක ලස්සනයි වුණාට. මේකට වඩා මට නම් මේක ලස්සනයි. ඒවට අරගෙන ස්ටිකර් මේ ඔක්කොම හැමදේම මේ තියෙනවා. ආයෙ මොකද කරන්නේ මේ ඉයර්රින්ග්ස් දෙකක්. ඒක නම් බැලුවා. මම තාම දාලා බැලුවේ නැහැ. දාලා ගන්න දැනුත් බැහැ මට. වෙලාවක් නැහැ. මේක මේ ලස්සනයි. ඒක ලස්සනට තියෙයි කියලා මම හිතනවා. මේක මේ ඒකෙත් නිකන් ගෝල්ඩ් එක නිකන් ලාවට නිකන් චුට්ටක් ගිහිල්ලා වගේ තියෙනවා. ඒක මේ බලන්න. ආයෙ මම අන්තිම අයිටම් එක තමයි මේ ලිප්ස්ටික් එක. මේකත් මම දැන් ගෙනාපු දවසේ ඉඳන් මම මේ නිකන් මේක බල මම මේ 3-4 පාරක්ම ගෑවා. මේක ලස්සන මැජික් කලර් එකක් වගේ කොළ පාට එළියට එනවා. රෝස පාට එකක් නේ. හරි ලස්සනයි. එහෙම ලොකු වල ඩාර්ක් කලර් එකක් නැහැ ඒකේ. ලස්සන කලර් එකක් තියෙනවා. ඉතින් මේ ටික තමයි මන් තෙමෝ එකෙන් ඕඩර් කරේ. මට මේ ටිකට ගියේ 2600 ගාණක් විතර. මාත් බයෙන් හිටියේ මම මොකද මීට කලින් මම ඔන්ලයින් කිසිම දවසක ඕඩර් කරලවත් තිබුණේ නැහැ. ඒ හින්දා මම බයෙන් හිටියේ මේක එයිද නැද්ද කියලා. ඉතින් මම දවස් ගණන් කර ඇප් එකට යනවා. එයාලගේ දානවනේ වෙලාවල් ඒව බලනවා. කොහෙද දැන් මේක තියෙන්නේ කීකේ චෙක් කර තමයි මං හිටියේ. හැබැයි මට 7 වෙනි දවසේ වගේ වෙනකොට මට ඕඩර් එක ආවා. ඇත්තටම මට හරිම සතුටු වුණා මං ආපු දවසේ. මං ගෙදර හිටියේ නෑ එදා. මං දවස් දෙකකට විතර පස්සේ ගෙදරට ආවේ. ආපු ගමන් මම කරේ මගේ ඕඩර් එක බලවපු එක. ඉතින් මම දැනට එදා ඉඳලා මම දැනට 4-5 පාරක් මේක ගන්නවා බලනවා. ඉතින් ඒකට තමයි මට හිතුනේ මේ වීඩියෝ එකක් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද ඔයාලත් ආසාවෙන් ඉතින් මේ ඕඩර් එකක් කරන්න ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ඕඩර් එක එනවා. ඔයාලා එක කැමැත්ත අනුව ඔයාලා ඕඩර් කරගන්න. මමත් දැන් ආයෙ තව ඕඩර් එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද මට ඒකේ ගොඩාක් දේවල් ගන්න තියෙනවා. ගොඩාක් දේවල් ගන්න ආසාවෙනුත් හිටියා. හැබැයි ඉතින් බයයිනේ ගන්න දැන් මොන වගේ වෙයිද කවුද දන්නේ එයිද කියලා. ඒක හින්දා මං ඉස්සෙල්ලාම දැම්මේ පොඩි ඕඩර් එකක්. ඉතින් මං ආයෙ දැන් ඕඩර් එකක් දාන්න ඕනේ. මං ආයෙ ඕඩර් එකක් දැම්මොත් ඒක තාපුවම ඔයාලට එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සෝරි චුට්ටක් වැරදිනවා. මොකද මේක මගේ ඉස්සෙල්ලාම වීඩියෝ එකනේ. ඒක හින්දා ගණන් ගන්න එපා. ඉතින් මගේ අතින් පොඩි වැරදි වෙනකොට මම ඒව හදාගෙන ඉස්සරහට ඔයාලත් එක්ක තව වීඩියෝ ගේන්නම්.
තව ලස්සන vlog ගේන්නම්. ඔයාලත් එක්ක මං ඒ දේවල් අරගෙන බෙදා ගන්නම්. ඉතින් ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක බලුවාට මෙච්චර වෙලා thank you. ඉතින් අදට මම යන්න. bye ආදරේ.